ඔන්න ඉතින් ඉසුරුයි දේශානි ආයෙත් ආදරය කරන්න පටන් අරගන්නලු. මේ වගේ වීඩියෝස් හැමදාම බලන්න අපේ channel එක subscribe කරන්න. පහුගිය දවස්වල සෑහෙන මාතෘකා දෙමින් සෑහෙන කතා බහට ලක් වුණ ඉසුරු දේශානි ආදර අන්දර නිමාව ඔන්නේ දෙන්න ආපහු පටන් අරගෙන. ඉසුරු විසින් දේශානිට පහර දුන්නා කියලා දේශානි සමාජ මාධ්‍ය ජාලවල ලොකු පුවත් නවමින් සම්බන්ධයෙන් නැවතුණු බවට පුවත්පත් මාතෘකා කරාට මෙන්න ඒ දෙන්න ආපහු ජෝඩුවක් විදිහට සමාජයේ පෙනී ඉන්නවා. ඉතින් ඉසුරු නම් කියන්නේ ඒ දෙන්නගේ ආදරය ප්‍රශ්න එන්න සම්පූර්ණ වැරද්ද එයා කියලා. දේශානි කියන්නේ නම් එයා ඉසුරුට සමාව දුන්නේ එයාගේ දුර්වලකමකට නෙවෙයි එයාගේ ආදරයට කියලා. ඉතින් ඉසුරු මෙන්න මෙහෙම කියනවා. ඔන්න නේද කොච්චර දේවල් වුණාද කිසි දෙයක් වෙලා නැහැ. ආදරණීය මිනිස්සු හම්බෙන ආදරණීය ස්නේහේ නගරය කියන්නේ අපි මහනුවරට කනබොන තැන අපි කතා බහ කරන්නේ. ඉසුරු කතා කරමු. ඔය හැමදේමුනේ මගේ අතින් ඒක තමයි වැරද්ද. ඉතින් මේ දෙන්නට සතුටින් ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා ලස්සන අනාගතයක් ලැබෙන්න කියලා විස්තර අපි නාලිකාවෙන් ආදරයෙන් සුබ පතනවා. අපි තවත් අලුත් විස්තර මේ වගේ අරගෙන එන්නම්. ඔයාලා අපේ channel එක subscribe කරලා තියාගන්න.